යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් එයා සතර පායට වැටෙන්නේ නැහැ කියන්නේ. මේ ධම් සුවඳ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කිරීම පිණිසයි. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය ඇති කිරීම පිණිසයි. යෝ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. මනාව දහම් දෙසූ තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්කිසි කෙනෙකුට සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් ඒ සියලු දෙනා සුගති උපදිනවා කියලා. ඒ නිසා මේ ධම් සුවඳේ වෑයම සද්ධා මාත්‍රයක් ඉපදවීමයි. ඒ මඟපල් ලැබීමට 100% විසඳුමේ බාහිර කරුණු දෙක කල්යාණ මිත්‍රාශ්‍රේ සී සද්ධර්ම ශ්‍රවණය. ඒක ලැබෙනවා මේ ධම් සුවඳෙන්. යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි ඔබ තුල තියෙන්න ඕන. ඒකයි කිව්වේ ධම් සුවඳ පැතිර යන විට ඔබ තුලින් නැගින්නට ඕන සිල් සුවඳයි ගුණ සුවඳයි. මේ ධර්මයට අනුව කල්පනා කර කර ජීවිතය හදා ගන්න ඕන. ඒ නිසා මඟඵල නිවන් පිණිස සුගති රැකවරණේ පිණිසයි මේ මහමෙවුනාවෙන් මෙච්චර අවුරුදු 26කට අධික කාලයක ඉඳලා අපගේ ගුරු දෙවිඳුන්ගේ මුවෙන් පිට වුණ බණපද සම්බුදු බණපද විහිදුනේ ඔන්න ඔය අර්ථය මුල් කරගෙන. ඒ ඇසූ ධර්මය නැවත පිරිසිදු කර ගන්නටත් නොඇසුණ අයට ඇහෙන්නටත් සැක සංකා දුරු කර ගන්නටත් ඔබේ සිත පහන් කරන්නටයි ධම් සුවඳ තිබෙන්නේ. එතකොට ඒ නිසා මාසයකට වතාවක් ගුරු භූමියට පැමිණිලා මේ යුගයේ පමණක් එකට එකතුව බණහන මේ අසිරිමත් පුණ්‍යවන්ත අවස්ථාවත් එක්ක ඔබ එකතු වෙන්න. එකතු වෙලා ගුරු භූමිය ඇසුරු කරන්න. ළඟට පැමිණ බණ අසන්න. මේක ටීවී එකෙන් බණ අහනවට වඩා ෆෝන් එකෙන් බණ අහනවට වඩා හරි වෙනස් දෙයක් මේ ළඟට ඇවිල්ලා බණ අහන එක. ඒ අත්දැකීම ගන්න. ඒ නිසා ඔයාලගේ ජීවිතේට ඔයාලම පිහිට හදාගන්න. ඒ නිසා ඔබටත් මටත් මේ ගෞතම බුදු සසුන අහිමි නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සිහි කරමු.